මේ ආණ්ඩුව හදපු ප්‍රධාන දේශපාලන පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ. පැනඩෝල් ශරීරයේ ස්ථාන පහක වේදනාවන්ට සහනය ලබාදී මා විශ්වාස කරන්නේ පැනඩෝල්. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දෘෂ්ටිවාදය සමාජවාදය කියලා තමයි අපි එදා අහලා තිබුණේ. එදා මෙදා තුර ජනතා විමුක්ති පෙරමුණ කතා කළේ සහෝදරත්වය සමානාත්මතාවය ගැන. JVPට සම්බන්ධ ආණ්ඩුවක් ආවොත් ආණ්ඩුව ඇතුළෙත් ජනතාවත් හැමෝම සහෝදරත්වයෙන් එක සමාන වෙයි කියලා තමයි ජනතාව හිතුවේ. හැබැයි සභාපතිතුමනි මේ වෙද්දී ආණ්ඩුව ඇතුළෙන්ම ඇහෙන කාරණාවක් අපිට මතක් වෙනවා. ආණ්ඩුව ඇතුළේ විවිධ මට්ටම් වල අය ඉන්න බව ආණ්ඩුව ඇතුළෙම කියවෙනවා. ඒ අතර සභාපතිතුමනි සිංහාසනේ වාඩි කරවන්න සුදුසු අය ඉන්නවා කියනවා. පුටුවේ වාඩි කරවන්න සුදුසු අය, බංකුවේ වාඩි කරවන්න සුදුසු අය වගේම වෙනත් පැතිවල පාක් පිස්සකටවත් නොගන්න අය වැනි විවිධ කණ්ඩායම් රජය ඇතුළේ ඉන්න බව ආණ්ඩුවේම ප්‍රධානීන්ගෙන් කියවෙනවා. දැන් ගරු සභාපතිතුමනි මට පෙර කතා කරපු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමා අපිට කතා කරන විදිය ගැන ඉගැන්නුවා. මේ වගේ පනතක් තියෙනකොට කතා කරන්න ඕන මොනවද? ලුණු ප්‍රශ්නය ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ලුණු කන්න පටන්ගෙන කාලයක් හාල් කෑවලු නොයෙක් කතන්දර කිව්වා. මං කැමතියි ඔබතුමාගේ අවධානයට යොමු කරන්න සභාපතිතුමනි, රජයට මාස 7ක් යනකොට ලුණුවත් නැති රටක් බවට පත් කරන්න මේ රජය කටයුතු කරලා තිබෙන බව. මේවා ගැන අපිට මේ සභාවේ කතා නොකර මහ ජනතාවගේ නියෝජිතයෝ හැටියට ඉන්න අපි රටේ ජනතාවට ලුණු ප්‍රශ්නේ බලපානවා නම් අපි මේ සභාවේ ලුණු ප්‍රශ්නේ කතා කරනවා. හාල් ප්‍රශ්නයක් එනකොට හාල් ප්‍රශ්නේ ගැන කතා කරනවා. ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කිරීම අපිට කවුරුවත් උගන්වුවට ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපි මේ සභාවේ කතා කරත් නැතත් ලුණු තිබුණත් නැතත් මේ වෙනකොට ආණ්ඩුව ගැන ජනතාව කතා කරන්නේ නම් හොඳට ලුණු ඇඹුල් ඇතුව කියන එක මම ඒ മന്ത്രിතුමාටත් මතක් කරන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ වෙද්දී රට පුරා පවතින මේ ලුණු හිගිය, ඒ වගේම ලුණු මිල කොතෙක්ද කියතොත් පාරිභෝගික ජනතාවට ඒක බලපාලා තියෙනවා විශාල වශයෙන්. දැන් අද ඔබතුමා කඩේකට ගිහින් බලන්න සීනි කිලෝවක මිලට වඩා ලුණු කිලෝවකට ගෙවන්න වෙලා තිබෙනවා පාරිභෝගිකයන්ට. මේව කතා නොකර පුළුවන්ද? පරිප්පු කිලෝවකට වැඩි ලුණු කිලෝවක මිල. ගොවි ජනතාව ගැන කල්පනා කරලා බැලුවොත් වී කිලෝ 2ක් 3ක් විකුණන්න ඕන ලුණු කිලෝවක් ගන්න. කවදාවත් මෙහෙම තත්ත්වයක් තිබුණේ නැහැ මේ රටේ. අපේ ගම්වල කුඩා තේවතු හිමියෝ ගැන කල්පනා කරලා බැලුවොත් ලුණු පැකට් එකක් ගන්න අමු තේදලු කිලෝ 2 3ක්වත් විකුණන්න වෙලා තිබෙනවා. කවදාවත් මෙහෙම තිබුණාද මේ රටේ? සාමාන්‍යයෙන් සභාපතිතුමනි ඔබතුමත් හොඳට දන්නවා ඇති අපේ ජන සමාජයේ විශ්වාසයක් තියෙනවා, මතයක් තියෙනවා ගෙදරක ලුණු පොල් කට්ට හිස් වෙන්න දෙන්න හොඳ නෑ කියලා. ඒක අසුබ දෙයක් හැටියට සමහරු හිතනවා. අද ගෙදර ලුණු පොල් කට්ට විතරක් නෙමෙයි රට පුරාම විශාල ලුණු හිගයක් තමුන්නාන්සේලාගේ පාලනය යටතේ සිද්ධ වෙලා තිබෙනවා. ඇති වෙලා තිබෙනවා. ලොවෙත් නැති වෙන විදියට වැඩ පෙන්නනවා කියලා තමයි බලයට ආවේ. අද ලුණුත් නැති වෙලා කියලා මිනිස්සු කියනවා. සභාපතිතුමනි ඔබතුමා දන්නවා ලුණු කියන්නේ මේ රටේ මිනිස්සුන්ට හාල් වගේ එහෙම නැත්නම් එළවලු වගේ පරිප්පු සීනි වගේ මාළු වගේ කිලෝ ගණන් කන ඒවා නෙවෙයි කියන එක. සාමාන්‍යයෙන් මාසෙකට එක පවුලකට ලුණු පැකට් 2ක් වගේ තමයි උපරිම ඕන වෙන්නේ. තමුන්නාන්සේලාට රටට අවශ්‍ය කරන ලුණු කැටයක්වත් හදාගන්න මාස 7කින් බැරි වෙලා තිබෙනවා. එහෙම ආණ්ඩුවකින් මහ ජනතාව ලොකු බලාපොරොත්තු ඇති කරගන්නේ නැහැ. දැන් මාස 7ක් තිස්සේ ලුණු කැටයක් සපය ගන්න බැරි වෙච්ච දුර්වල ආණ්ඩුවක් දෙස මිනිස්සු බලන්නේ. මහවැලිය, වික්ටෝරියා,
රන්දෙනිකල වගේ මහා ජලාසාදයි කියලා මිනිස්සුන්ට කිසිම බලාපොරොත්තුවක් නැහැ. අවුරුදු 30කින් නිම කරන්න තිබුණු මහවැලි ව්‍යාපාරය 6 අවුරුද්දෙන් ඉවර කරපු ආණ්ඩු මිනිස්සු දැක්කත් තමුන්නාන්සලගේ ආණ්ඩුවෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කටුනායක කොග්ගල වගේ ආයෝජන කලාප හදයි කියලා මිනිස්සු හිතන්නේ නැහැ. ඇඟලුම් කර්මාන්ත ශාලා 200 ව්‍යාපෘතිය රටපුරා ගෙනිච්චා වගේ ව්‍යාපෘති ලුණු කැටයක් ජනතාවට දෙන්න 7 මාසයක් තිස්සේ බැරි වුණු ආණ්ඩුවකින් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජයවර්ධනපුර රෝහල වගේ ඇඳන් 1000 ගණක් තියෙන රෝහල්, ඒ වගේම කරාපිටිය අපේ දිස්ත්‍රික්කයේ තියෙන රෝහල් වගේ ඒවා ලුණු කැටයක්වත් දී ගන්න බැරි වෙච්ච ආණ්ඩුවකට කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවක් මිනිස්සුන්ගේ නැහැ. ඒ වගේම ඩඩ්ලි සේනානායක ආණ්ඩුව කාලේ තෙල් පිරිපහදුවක් සපුගස්කන්දේ හැදුවා. තරුණ සේවා සභාවල් අධ්‍යාපන විද්‍යාපීඨ ඇති කරපු ආණ්ඩුව අපි දැක්කා. පාසල් දරුවන්ට නොමිලේ පොත දුන්නා, නිලැඳුම දුන්නා, දිවාහාරය දුන්නා. රටට දැනෙන දැවැන්ත ව්‍යාපෘති අද වෙනකොට තමුන්නාන්සලගේ ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කරන්නේ නැති තරමට ජනතාවගේ විශ්වාසය භංග වෙලා තිබෙනවා. අද දෙරන YouTube නාලිකාව YouTube අද දෙරන දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.